Hi, welcome to back my channel. ඉතින් කොහොමද ඔයාලට හිතනවා හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා. ඉතින් මම මේ මාස 2-3කට වගේ පස්සේ මං හිතන්නේ මතක විදියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. අද මං ඔයාලට පෙන්නන්නේ මේ දවස්වල මට චුට්ටක් සනීප නැහැ, කටහඬ වෙනස් වෙලා තියෙන්නේ. අපි පින්න සහන යාත්‍රා අපේ පින්න ප්‍රොඩක්ෂන් එකෙන් කරපු ඒ සමාජ සේවයට අපි කොහොමද උදව් කරේ කියලා. ඉතින් මම තීරණය කරා මට ලොකු දේවල් කරන්න අමාරු නිසා අපි වගේම තව යෞවනයන් කාන්තාවන් වෙනුවෙන් ඊව 50ක් දෙන්න තනියම නෙවෙයි මම මේක කරේ. මමත් මගේ යාළුවෝ 10 දෙනෙක් වගේ දන්න අඳුරන අය මට උදව් වුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඒ දවසේ ඒ වැඩේ මට තනියම කරගන්න ඇත්තටම බෑ. එදා නුගේගොඩට මම යන්න ඕනි කිව්වම අනේ සොරි යාළුවනේ පොඩ්ඩක් උගුර වැරැන්ඩි වෙලා තියෙන්නේ. මට ඒකට උදව් වුණේ සෞම්‍ය අක්කයි වසන්ති අක්කයි. ඉතින් මුදලින් විතරක් නෙමේ ශ්‍රමෙනුත් ඒ දෙන්න මගේ පස්සෙන් ඉඳලා මට ඒ වැඩේ කරගන්න ලොකු හයියක් වුණා. ඉතින් ඔය දෙන්නට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි. ඉතින් මොකද ලොකු ගම් වතුරක් ආවා. අපි හැමෝම දන්නවා රටේ ජනතාව අසරණ වෙච්ච අවස්ථාවක තමයි අපි මේ වගේ දෙයක් කරන්න හිතුවේ. ඉතින් එයාලා වගේම තව මට කිහිප දෙනෙක්ම පුළුවන් ආකාරයෙන් මුදල් වලින් එකතු කරා. මම නම් වශයෙන් කියන්න මතකයක් නැහැ. මේ කියන මතකයි. ඊට වඩා මම හිතුවා මේ ලොග් එක මම අප්ලෝඩ් කරද්දි මේ හැමෝගෙම නම් එක්කම දාන්න කියලා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් පිං ගොඩාක් ස්තුතියි කියන්න තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි කේස් ගොඩක මේක බැලුවම ඒ කියන්නේ මේ ගොඩාක් තැන්වල මේ අපි හොයන අයිටම් එක ඉවර වෙලා. මොකද අර ඒ දවස්වල ගොඩක් අය සහන යාත්‍රා වලට මේවා දෙන හින්දා ගොඩක් තැන්වල මේ ඉවර වෙලා තිබ්බේ. ඉතින් ඒ නිසා අපි වෙන කීල්ස් එකකට ගිහිල්ලා බැලුවා. එතනත් ඊට පස්සේ පේෂන් එකේ පොඩි ප්‍රමාණයක් තිබ්බේ. හැබැයි කියන්න සතුටුයි ස්ටාෆ් එකට කිව්වට පස්සේ අපිට ස්ටාෆ් එකෙන් ඉතුරු ස්ටෝර්ස් එකෙන් බලලා තව ඉතුරු ප්‍රමාණයක් තිබිලා ගෙනල්ලා දුන්න. කොහොම හරි 50 ඒ විදිහටම අපිට ගන්න පුළුවන් වුණා. ඉතින් ඔය මං කැෂියර් එකට ගිහිල්ලා මාට කට්ටිය දීපු සල්ලි වලිනුත් මම සල්ලි දාලා පේ කරනවා ඔයාලට පේන්නේ. ඉතින් ඒ වගේම යාළගේ ක්‍රූ එකත් කීර්ස් එක අපිට හෙල්ප් කරා. ඒකටත් බොහොම ස්තුතියි යාළට. මට හරියටම අවුට්ලට් එක නුගේගොඩ අවට එක මොකද්ද කීර්ස් එක කියලා හිට මීටර් මතකයක් නෑ. ඇත්තට මීටර් නෑ මොකද්ද කියලා. ඉතින් වැඩ 1000ක් අස්සේ සෞම්‍ය අක්කයි වසන්ති අක්කයි ඇවිල්ලා මේ කරපු උදව්ව මට ඒ වෙලාවට ගොඩාක් වටිනවා. එන්න බැරි වුණත් මට මුදලින් මේ දේ කරන්න සහාය වෙච්ච හැමෝටමත් බොහොම පිං. ඉතින් අපි කරන දේවල් තමයි අපි ගෙනියන්නේ. ඉතින් අපි 3 දෙනා ආවේ ඔය පේන ට්‍රීවිල් එකේ මට මතක විදියට. මොකද අපි 3 දෙනාට මේ වගේ එකක් අරගෙන යන්න අමාරුයි. අපි නුගේගොඩට එන්නත් ඕනේ. ඒ වගේම තියෙන විශේෂ කාරණේ තමයි ළමයි එදා මම සදේශ් මල්ලිගේ ස්ටාර් ටීවී එකෙන් පත් පාසල් වගේ අබ්බෙදුව හොරණ ගම් වතුර තිබුණ කට්ටියට. ඉතින් ඒකත් කරන මං එහෙන් එනකොට 12 විතර වුණා. කොහොම හරි මං නුගේගොඩට එද්දි 2:03 වගේ අතර තමයි ආවේ. ගොඩක් හවස් වෙලා තමයි මං මේ ටික යාලට බාර දෙන්න ආවේ. ඉතින් ඒ වෙලාවේ මට මගේ යාළුවෝ දෙන්නත් උදව් කරපු නිසා වැඩේ හොඳට කරන්න පුළුවන් වුණා. ඉතින් අපි මේවා පැක් කරලා පින් එකට බාර දෙන්න යන්න කිට්ටුව තමයි මේ වීඩියෝ ගත්තේ. ඇත්තටම හරි කලබලේ ගත්ත වීඩියෝ එකක්. මට අප්ලෝඩ් කරන්න ලොකු කාලයක් ගියේ. ඇත්තටම මගේ ෆෝන් එකේ ඊට නැති ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා තමයි හැමදාම මගේ ෆෝන් එකේ තියෙන ලොක් ඔයාලට දෙන්න බැරි. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම සෞම්‍ය අක්කා වසන්ති අක්කා ඇතුළු උදව් කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. ඉතින් අපි කියන්න ඕනේ විශේෂයෙන්ම සෞම්‍ය අක්කාගේ මොරටුවේ සහස්‍ර අභිමන්‍ය වුණ සමාජයේ දූ දරුවන් හැම කෙනෙකුම අක්කට උදව් කරලා තිබ්බා. අක්කා කිව්වා විශේෂයෙන්ම කියන්න කියලා. ඉතින් අපි දැන් මේ ටික ඔන්න පින් එකට බාර දෙනවා. එහෙනම් ඉතින් යාළුවනේ අදට මගේ ලොග් එක ඉවරයි. අලුත් ලොග් එකකින් ඔයාලා ගාවට එනකම් මම ගිහින් එන්නම්. මං ඔයාලගේ දුනි.